අම්මලා තාත්තලා දෙන දෙයක් කළා වෙන දෙයක් බලන් ඉන්න නිකමෝ ටිකක්. මේ දාස් ගානක නිකමෝ ප්‍රමාණයක් තමයි මේ ඉන්නේ. අල මේ දැන් ඉපදිලා ඉවරනේ උඹලා. එහෙනම් උඹලා දැනගන්න ඕනේ ඉපදින්න නැතුව ඉන්නේ. හරිද? ඒ ඔක්කොම කරන ගමන් මම කැම්පස් එකේ ලංකාවේ සාමාන්‍යයෙන් අමාරුමයයි සම්බන්ධ ඩිග්‍රී එකක් කරන්න ඕනේ. එළියේ උන් කියන්නේ මේ හෙන්න අමුතු කැපැසිටි තියෙන අමුතු සත්තු జాතියක් අපි කියලා හිතන් ඉන්නේ. ලොකුම growth එකට හේතු වෙන කාල තමයි එපාම කරපු කාල. එහෙම තමයි හැටි. ඒක මම 100%ක් අත්දැකීමෙන් කතා කරන්නේ. අල මේ දැන් ඉපදිලා ඉවරනේ උඹලා. එහෙනම් උඹලා දැනගන්න ඕනේ ඉපදින්න නැතුව ඉන්නේ. හරිද? දැන් උපදිනවානේ. එතකොට ඉපදුනාට පස්සේ ඉපදිලා ඉවරයි. යම් තැනක මැරෙනවා. එතකන් සර්වයිව් වෙන්න වෙනවා. එතකන් මොකක් හරි විදිහට ජීවත් වෙන්න වෙනවනේ. හරිද? ඒවා ඊර්ණය කරන්න තිබි උපදින්න කලින්. හරිද? දැන් කොහොම හරි ඉන්න වෙනවා. දැන් මේක ඇතුලේ මේ ඕගොල්ලෝ ඉපදුන කාලයට සාපේක්ෂව මේක ඇතුලේ සර්වයිව් වෙන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් යම් පාත් එකක් Tamanට කියලා එකක් නිර්මාණය කරගත යුතුමයි. ඉතර වගේ කැලෑවකට වෙලා කොළ වතුරයක් එල්ලගෙන හතෙක් පස්සෙන් දුවලා ඌව දණයන් කරගෙන ගෙදර වෙලා තව එකෙක් එක කාලා ආයෙ බහුවදා තව හතෙක් හම්බුනෙත් ඌ පස්සේ යනවා නැත්තම් දවස් දෙකක් නිදා ගන්නවා. ඒ ඔප්ෂන් දැන් නැහැ ඕගොල්ලන්ට. ඒතර ඔයාලා කැමති හෝ නැතව දැන් මේක ඇතුලේ දුවන්න වෙනවා. දැන් එතනදී ඒක ඇතුලේ යනකොට ඕගොල්ලන්ට මේ වෙලාවේ අරමුණක් තියෙනවා. ඕගොල්ලෝ මේ වෙනකන් ඇත්තටම උඹලා මුක්කුවත් නෙවෙයිනේ සරලව. මේ ඉන්න සියලු දෙනා නිකමුනේ මේ වෙලාවේ. ඔයාලගේ තැන මම ඉද්දි මමත් එච්චර තමයි. මං කියන්නේ උඹලා අපි කවුරුත් ඔය වෙලාවේ අපි කවුරුත් නෙවෙයි. අම්මලා තාත්තලා දෙන දෙයක් කළා වෙන දෙයක් බලන් ඉන්න නිකමෝ ටිකක්. මේ දාස් ගානක නිකමෝ ප්‍රමාණයක් තමයි මේ ඉන්නේ. මාද ඇතුළු ඔය තැන ඉද්දි මම කියන්නේ. අපි කවුරුත් ඔතනදී අපි කවුරුත් නෙවෙයි. අපිව හඳුන්වලා දුන්නත් උපරිම හඳුන්වන්නේ අම්මලා තාත්තලාගේ මොකක් හරි නම්බුවක් මත. අහවලාගේ පුතා අහවලාගේ දුව ඔය වගේ මොකක් හරි එකකින් තමයි හඳුන්වලා දෙන්නේ. ඒක අපේ අනන්‍යතාවයක් කියලා ගන්න නෑ. හැබැයි ඕගොල්ලන්ට මෙතනින් ඉස්සරහ කතන්දරේ සර්වයිව් වෙන්න ඕන නම් ඔයාගේ කියලා අනන්‍යතාවයක් හදන්න ඕන. වා කියලා කිව්වහම මිනිස්සුන්ට මතක් වෙන මිනිස්සෙක් කර නැත්නම් තව යම් තැනකදී ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඕගොල්ලන්ගේ නම්බුව මත හඳුන්වන තැනක් එන්න ඕන. අහවලාගේ අම්මා මේ ඉන්නේ අහවලාගේ තාත්තා මේ ඉන්නේ කියලා. ඒ තැනට මේක shift කරගන්න ඕන. ඒතර ඕගොල්ලෝ මේ ඉන්නේ ඒ තැන. ඒතර ඕගොල්ලෝ කැමති වුණා හෝ නැත ඕගොල්ලන්ට ඒක කරන්න වෙනවා. හැබැයි ඕගොල්ලන්ට තියෙන ලොකුම බාධාව තමයි ඔයාලගේ වයසදී තියෙනවා අර සම්පූර්ණ වැඩේ කෙල වෙලා යන්න පුළුවන් පැති ගොඩාක් තියෙනවා. distractions මාර ගොඩක් තියෙනවා. ඒවල යන එක සමහර ක්‍රම හිතන් ඉන්නවා ඒක තමයි වැඩේ වගේ එකක්. ඒ කියන්නේ පොඩ්ඩක් මොකක් හරි දැන් විවිධාකාර පැති තියෙනවනේ. යාළුවොත් එක්ක ඔය රත් යාදුයි කියලා එහෙම නාස්ති වෙන්න පුළුවන්. නැත්තම් මොනවා හරි ඔය නිකාම ෆිල්ම් වල ගේම් ගහලා නාස්ති වෙන්න පුළුවන් මේ ගෙදර ඉඳන් මං කියන්නේ මිනිස්සෙකුට. ඊට පස්සේ විවිධාකාර ඕන තරම් පැති තියෙන මිනිස්සෙකුට නාස්ති වෙනවනේ. සමහරව හිතන් ඉන්නේ එහෙම නාස්ති වෙන එක වාව් කියලා. ඒක තමයි වැඩේ කියලා. සමහරව ඒක මාර දෙයක් කියලා 아무තු ගැටකුත් එනවා උන්ට එහෙම ඉද්දි. මේ ඒක මාර නෑ. ඒක තමයි කරන්න පුළුවන් ගොම්ම දේ. ඒක කරාම මොකක් කර හේතුවක් හින්දා මම මාර දෙයක් කරා වගේ සමහරවන්ට හිතෙනවත් එක්ක. ඒතර තේරුම් ගන්න මෙතන නොමග යන එක ඊසි. මෙතන කළ යුතු වැඩේ පැත්තකට දාලා වෙන මොනවා හරි හිතමින් හෝ වෙන මොනවා හරි කරමින් ඔහේ ඉන්න එක තමන්ගේ වැඩේ ફોකස් එක අවුට් වෙන එක ලේසි දෙයක්. අමාරු දේ තමයි ඒ ඔක්කොම තියෙද්දී මාස 6ක් මට තියෙනවා කරන දෙයක් වෙනස් කරලා පෙන්නලා මම කවුද කියන අනන්‍යතාවය හදන්න පටන් ගන්න. මේ ඉන්නේ ඔයගොල්ලෝ අනන්‍යතාවය හදන්න පටන් ගන්න තැන. මම මීට අවුරුදු කීයක්ද දැන් ඔයගොල්ලෝ 26යි මම මීට අවුරුදු 9කට කලින් මම 17 ඉනේ A level කරන්නේ 2000. ඒතර ඒ තැනදී මම කවුරුත් නෙමෙයි ඇත්තට. ඊට පස්සේ එතනින් තමයි පටන් ගන්න. එතනින් තමයි අපි කවුද කියන අනන්‍යතාවය අපි දෙන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි අපි තව දේවල් කර ඒකට ඊළඟ දේවල් ටික එකතු කරන්නේ. ඕගොල්ලෝ ඉන්නේ මේ ඒ කඩයිමේ ඉන්නේ. මෙතනදී වැඩේ කියන්නේ ඔයා මාර දක්ෂ වීම නෙවෙයි ඈ. මේ ඊළඟට තියෙන මාසය මාර අමාරුයි. එපාම කරපු මාසයක් ඉන්නේ. ඒක ඒ කට්ට දරාගෙන ඉන්න එක තමයි ඇත්තටම මාර වැඩේ. ඒ කියන්නේ ඔයාට 99ක් මිනිස්සුන්ට වඩා ඉතාම සාර්ථක තැනකට එන්න පුළුවන්. ඔයාට මෙන්න මේ ටික පුළුවන් නම්. ඊළඟ මාස 6 හෝ මොකක් හරි කියන්නේ ලයිෆ් එකේ ලොකුම growth එකට හේතු වෙන කාල තමයි එපාම කරපු කාල. එහෙම තමයි හැටි. ඒක මම 100%ක් අත්දැකීමෙන් කතා කරන්නේ. මගේ ජීවිතේ වැඩිම වර්ධනයන් වෙලා තියෙන මාව වැඩිපුරම උස්සලා තිබ්බ කාල හැදිලා තියෙන්නේ මං අමාරුවෙන්ම ගත කරපු කාල නිසා. ඒක එහෙම තමයි. ඒ ලෙවල් වල අන්තිම මාස කීපේ වෙන්න පුළුවන්. මීට අවුරුදු 2-3කට කලින් මම රිවිෂන් ක්ලාස් කරන්නේ සෙනසුරාදා හවසට. නුකේකට මට සඳ උදේට පන්ති කරන්න බෑ. සාමාන්‍ය රිවිෂන් වල වෙලාව මේකනේ. සෙනසුරාදා හවස කියන්නේ තියරි පන්ති තියෙන වෙලාව. ළමයින්ට එන්න බෑ ෆස්ට් සයි ළමයෙකුට කොහමද? මට සඳ උදේ කියන ඔප්ෂන් එක යන්නේ මේ කැම්පස් යන්න ඕන සඳ උදේට. සෙනසුරාදා හවස විතරයි ඒ කියන්නේ නුකේකට ක්ලාස් එක කරන රිවිෂන් එකට තිබුණ වෙලාව. ඒතර ඒ වෙනකන් මේ කියන්නේ අර අන්තිම අවුරුද්දේම 2024 මීට මේ අවුරුදු එකමාරක් දෙකක් කලින් කාලයක් ගැන කතා කරන්නේ. ඒ කාලේ මට මතක නැහැ මම ඕගොල්ලන්ට කියලා තියෙනවද කියලා. ඒ කාලේ සෙනසුරාදා හවස ක්ලාස් එකට යන්න කලින් මම සෙනසුරාදා දවල් ඒ කියන්නේ සතියේ දැන් අර මේ කැම්පස් එකේ වැඩ ටික උදේ වරුවල යනවා. ගම්පහ ක්ලාස් එක කරන්නේ අඟහරුවාදා හවස. ගාල්ලේ ක්ලාස් එකට ගොඩක් වෙලාවට මම යන්නේ නැහැ රෙකෝඩින් එකක් දාන්නේ. නුගේකොට ක්ලාස් එක සෙනසුරාදා හවස. ඊට පස්සේ ඉරිදා දවසේ තියරි ක්ලාස් ටික තියෙනවා ගම්පහ. සතිය දවස්වල හවස් වල තමයි මෙහි තියරි ක්ලාසස් ටික කරන්නේ. ඒතකොට සම්පූර්ණ සතිය ෆුල් පැක්. ඔය වැට් ටික ඉවරන ගමන් සාමාන්‍යයෙන් අර කැම්පස් වල වැට් ටික සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා වගේ ඉඳන් සෙනසුරාදා උදේ වරුව වෙනකන් උපරිම ලෙවල් එකට එනවා. ඒ කියන්නේ එතන අර නිදා ගන්නද කණ්ඩ බොන්නද මොකුත් නැහැ. ඒ කියන්නේ මං පන්ති වල ස්ටේජ් එකට නැග්ගට පස්සේ මම තරම් එකෙක් නැහැ නේ එතනදී.
හැබැයි මම ගිහිල්ලා කැම්පස් එකේ අර ඒ වැඩවල ඉද්දි ආය කුණු බැනුම් අහගෙන ඒ කියන්නේ ඒ මිනිස්සු කියන්නේ එතෙන්ද ගියාම මම මහ එකෙක් නෙවෙයිනේ මොකෙක්වත් නෙවෙයිනේ එතන ඉන්න අයට මාව දාලා නැහැ. එතනදී මම සාමාන්‍ය විදිහට මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඒතර මට අනිත් උන්ට සාපේක්ෂව වැඩ කරන්න තියෙන්නේ 4න් 1ක විතර වෙලාවක්. ඒක ඇතුලේ අර මිනිත්තුන්ගෙන් එතකොට මට උත්තරයක් දී ගන්න බැරුණාම අදාළ වැඩක් මිස් වුණාම කුණු බැනුම් එව්වට. ඒ කියන්නේ එහෙම මට වෙලා තියෙනවා. ඒ කියන්නේ මුළු වාට්ටු දෙකක සම්පූර්ණ ලෙඩ්ඩු ගැන හෙට උදේ 7 වෙදි දැනන් ඉන්න ඕන කියලා වගේ අර ඒ වගේ එහෙම පනිෂ්මන්ට් හම්බෙලා තියෙනවා මොන මොන පොඩි පොඩි හරි දේවල් මිස් වෙලා. මං කියන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. එතනදී ආව ඒ තැනට ගන්නව නම් ඔයාට ඒකට ඔයා යන්න ඕන පාරක් තියෙනවා. ඒක කැමතිද අකමැතිද දාලා නැහැ. කොහොම හරි ඒක හරහා යා යුතුයි. මම ඒවට ප්‍රශ්න කරන්නේ ඒව මරු නියමයි. හැබැයි ඒ ස්ට්‍රෙස් එක මිනිස්සෙකුට දරා ගන්න බැරිම ලෙවල් එකක්. හරිද? ඒ කියන්නේ සෙනසුරාදා හවස නුගේකොට ක්ලාස් එකට එන්න කලින් මම සෙනසුරාදා උදේ හොස්පිටල් එකට ගිහිල්ලා ඒ වැඩ ටික ඉවර කළා. සෙනසුරාදා 12ට විතර ඇවිල්ලා 12 ඉඳන් 12යි කාලා වගේ වෙනවා. විනාඩි 15ක් මම කණ්ණාඩි දිහා බලලා මම අඬනවා. හරි? ඒ අඬන්නේ අර සතිය ප්‍රෙෂර් එක ඉවර කරගන්න. ඒ කියන්නේ මේ ඉමෝෂනල් ඇන්ඩිල් එකට වඩා ඒක මගේ පුරුද්දක්. ඒ කියන්නේ මට අර ප්‍රෙෂර් එක දරාගෙන ඉවරයක් කරන්න බෑ. අර එළියේ ඉන්න උන් සමහරක් වෙලාවට අපි දැකලා ඒ උඹ මාරයිනේ උඹට මේ මෙහෙමත් වැඩ කරන්න පුළුවන් උඹ කැම්පස් උයි අරකයි මේකයි ඔක්කොම කරන උඹට මහන්සි නැද්ද? උඹට පුළුවන් ද උඹ පැය දෙකක් තුනක් නිදාගෙන වැඩ කරන්න. මට බෑනේ ඕම. මං ඊයේ පැය 6ක් නිදාගත්තා මට දැනුත් නිදිමතයි. බම්බුව මටත් නිදිමතයි. මම ඒත් වැඩ කරනවා. ඒකයි මං කියන්නේ. හරිද? එහෙම මොකුත් මැජික් එකක් නෙවෙයි දෙන්නේ. ඒ ප්‍රෙෂර් එක අපිට දරා දැන් එළියේ උන් කියන්නේ මේ හෙන්න අමුතු කැපැසිටි තියෙන අමුතු සත්තු జాතියක් අපි කියලා හිතන් ඉන්නේ. එහෙම එකක් නැහැ. එකම දේ සාමාන්‍ය මිනිහෙක් දරන්නේ නැති මට්ටමකට මම ඒ වේදනාව විඳ දරාගත්තා. ඒ කියන්නේ ඒ හැමතිස්සෙකම මම හිතුවේ මේක තමයි මගේ කතාව කියලා. ඒ කියන්නේ මම කවද ඇත්තට මම ඒක කරන්නේ. මගේ කතාව මේක. මම මේ අවුරුද්ද දෙක මේ ගත කරන එක තමයි අනාගතේ මගේ කතාව වෙන්නේ. ඒ හින්දා මේක අමාරු වෙන තරමට ඒ කතාව ලස්සන වෙනවා. ඉතින් කමන්නේ නැහැ. ඒකට මම අඬන්න නම් ඕනේ සෙනසුරාදා පන්ති යන්න කලින් මම අඬලා යන්න. මට ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ වේදනාව වාට දරා ගන්න පුළුවන් නම් ඒ අමාරු අනිත්‍යයෙන් හැම එකම අතහැරලා දාද්දී ඒක අමාරු හින්දා වෙන්න පුළුවන් නැත්නම් වෙන මොකක් හරි ඩිස්ට්‍රැක්ෂන් එකක් හින්දා වෙන්න පුළුවන් මිනිස්සු ඒ දේවල් අතහැරලා දාද්දී වාට පුළුවන් නම් නෑ මේක මම මහන්සි වෙන ටයිම් එක මේක මම මාව ක්‍රියේට් කරන ටයිම් එක මට ආතල් ගන්න මට විනෝද වෙන්න මට ආස දේවල් කරන්න තව කල් හම්බෙනවා සහ මේක මම කරන එකෙන් මට ඒක නැති වෙනව නෙවෙයි මට ඒක වඩා හොඳින් හම්බෙන එක වෙන්නේ මේක අමාරුයි තමයි ඔව් හැබැයි මේක කළ යුතුයි මේක අමාරු වෙන තරමට මේක තමයි තව අවුරුද්දකින් දෙකකින් අවුරුදු 5කින් 10කින් මගේ ජීවිතේ කතාව වෙන්නේ කියලා හිතලා තමයි වැඩ කරන්නේ. ඒතර මේ ඕගොල්ලෝ ෆේස් කරමින් ඉන්න එක සහ ඉස්සරහට ෆේස් කරන එක තව බරපන්තින් අමාරු වෙනවා මේක. අන්තිම මාස 6 කියන ළමයි ඔය අසනීප තියෙන ළමයින්ගේ අසනී මිග්‍රේන් කාර්යෝ ටික ગેස්ට්‍රයිටිස් කාර්යෝ ටික ඔය දෙකේම ඡේදන කුලකයට අයත් වෙන උන් ටික උන් ටික ඒ අදාළ නැහැ හේතු වැඩක් නැහැ ඔය හැම ලෙඩේම අපිටත් තිබිලා තියෙනවා හරිද ඒව වැඩ කරන කාලවල තව වැඩිපුරක් වෙනවා බාහිර පරිසර සාධක ඔක්කොම නරක විදිහට වැඩ කරනවා එහෙම තමයි ඒක ඕන මිනිස්සෙක් මගේ ජීවිතේ එහෙම සාර්ථකයි සම්මත මං ගනුදෙනු කරලා තියෙන හැම මිනිහෙක්ගෙම වැඩිපුරම සාර්ථක වෙන්න හේතු වෙච්ච කාලේ තමයි උට වැඩිපුරම අමාරු කාලේ ඒක පර්සනලි මටත් ඒක එහෙමමයි ඒ නිසා මේ කාල අමාරු වෙන තරමට මොකක් හරි වැඩ කරන්න එපා වෙන තරමට හිතෙන්නේ නැති තරමට හිතන්න මේ තමයි ඔයාගේ කතන්දරේ ලියන වෙලාව මේක තමයි තව දවසක ඕගොල්ලෝ තව මිනිස්සු එක්ක කතා කරද්දී ඔයාට කියන්න තියෙන ජීවිතේ කතාව. ඒක පට්ට ලස්සන විය යුතු නෑ. ඒක කැත වෙන තරමට ඒක අමාරුවෙන් ගියපු තරමට තමයි කතන්දරේ ලස්සන වෙන්නේ. මම කියන්නේ මේ වෙලාව විඳ දරන ස්ට්‍රගල් එක ඒක අමාරු වෙන තරමට තමයි ඔය කතන්දරේ ලස්සන වෙන්නේ. ඒ හින්දා මේක කොච්චර අමාරුනත් හිතන්න අරක. මේ මං කවදා හරි කියන කතාව මම මේ ලියමින් ඉන්නේ මේක ස්ට්‍රගල් එකක් වෙන තරමට කතාව ලස්සන වෙනවා. සහ ඔයාට පුළුවන් නම් අර වෙන මොකුත් හැකියාවල් නෙමෙයි ළමයි ඕනේ. ඔයාට පුළුවන් නම් අර එන වේදනාව විඳ දරාගෙන ඉන්න. සහ අවිනිශ්චිතතාවය හිතේ තියාගෙන වැඩ කරන්න. ඒක හරි වැදගත්. මම දන්නේ එහෙම කිව්වට තේරෙයිද කියලා. ඔය වැඩ කරගෙන යනකොට ඕන මිනිහෙකුට එන කාලයක් කියනවා මං වැඩ කරනවා කෝ ලකුණු වැඩි වෙන්නේ නැහනේ. මං වැඩ කරනවා කෝ මොකුත් සාර්ථක වීමක් පේන්නේ නැහනේ. හෙට තව කෙලවෙන එක නෙවෙන්නේ. ඔහොම තිබිලා තියෙනවා කැම්පස් වල අන්තිම අවුරුද්දේ මම කොච්චර හොඳට වැඩ කරනවා කියලා හිතන වැඩ කරන්න වැඩ නැහැ. පහුදා ඊට වඩා බැනුම් ටිකක් අහගෙන තමයි මට ඉන්න වෙන්නේ කැම්පස් එකෙන් එද්දි. හරි. ඊට පස්සේ ටියුෂන් වලට දාලා මේකේ තව අලුත් ප්‍රශ්න ළමයි. කියන්නේ ඕගොල්ලන්ට මෙතන ස්ටේජ් එකේ පේන අපේ යන කතාව බහට පිටිපස්සෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ ප්‍රොසෙස් එකක් දුවන එක ලේසි නෑනේ. සරලව හිතන්න 2024 ඔය බැච් එකේ 25 බැච් එකේ අපේ ළමයි 8000 10000 වගේ හිටිය එක බැච් එක. ලංකාවේ වැඩිම ළමයි ඉන්නේ ඉස්කෝලේ ඉන්නේ ළමයි 8500ක් 9000ක් විතර. ඒතර සරලව ලංකාවේ වැඩිම ළමයි ඉන්නේ ඉස්කෝලේ ළමයි ගානකට වඩා ළමයි ප්‍රමාණයකට මම එක බැච් එකේ ඉගෙනනවා. ඔය ගිය අවුරුද්දේ බැච් එකේ 2000ක් ආවේ ළමයි අපි 8000කට 10000කට කිට්ටුව පේපර් ලිව්ව අන්තිම කාලේ වෙනවා. ඒ වගේ එකකින්. හරි. එතකොට එහෙම ප්‍රමාණයක් මැනේජ් කරන එක දැන් ඕගොල්ලන්ට මේ පේන්නේ අපි ස්ටේජ් එකේ කතා කරන ඔයාලට කියන ඇහෙන දේවල් ටික විතර හරි ලස්සන එකක් ලේසි එකක් වගේ නෙමෙයි. ඒක එහෙම නෑ ළමයි ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක් හිතන්නේ. ළමයි 9000ක් ඉන්න ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක් හිතන්නේ මේ ප්‍රින්සිපල් ගෙවල් වලට ටියුට් එවන්නත් ඕන උන්ගේ හැමෝගෙම. හරි. එතන මැනේජ්මන්ට් එක දාන්න සහ ඉස්කෝලේක තියෙන මැනේජ්මන්ට් එකේ ස්කේල් එක දාන්න කොච්චර ලොකුද කොච්චර මිනිස්සු ප්‍රමාණයක් එක පාලනය කරන්න ඉන්නවද?
මෙතනේ මොකුත් නැහැ. සියලු ප්‍රශ්න අපි ඩීල් කරගන්න ඕන. ඒ ඔක්කොම කරන ගමන් මම කැම්පස් එකේ ලංකාවේ සාමාන්‍යයෙන් අමාරුමයි සම්බන්ධ ඩිග්‍රී එකක් කරන්න ඕන. ඔය කාලේ තමයි මම ජීවිතේ විඳලා තියෙන අමාරුම කාලේ. හැබැයි ඒ අවුරුද්දේ එක තැනකවත් මේක හරියයි මේක පුළුවන් වෙයි වගේ එහෙම සුබවාදී සිතුවිලි ආවෙන්නේ නැතිම තරම්. ඒ ඔක්කොම එහෙම තමයි හැටිය. ඒ කියන්නේ යම් කාලයක් තියෙනවා අපි වැඩ කරනකොට අපිට මේ අපි කරන එක හරිද? දැන් මට හොඳක් වෙලාද? දැන් මගේ growth එකක් තියෙනවද? පේන්නේ නැහැ. අපි එක තැන නිකන් නැහෙනව විතරයි වගේ පේන්නේ. ඒක අරග තමයි කතන්දරේ. එක තැනකදී තමයි ඔක්කොම ටික ක්ලික් වෙලා එළියට එන්න පටන් ගන්න. ඒ කියන්නේ අර ඒ එෆර්ට් එකේ හැටි එහෙමයි ළමයි. ඒක ඇදිලා එක තැනක් වෙනකන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එක පාර කඩාගෙන තමයි ඒක සම්පූර්ණයෙන් එළියට යන්නේ. කැම්පස් වල ඔක්කොම කරලා ඉවර වෙලා ඊට පස්සේ සමහරක් වෙලාවට ඒ මම වෙච්ච මහන්සියේ සාධාරණත්වයක් සමහරක් විට මිනිස්සුන්ට නෝට් වෙන්න පටන් ගන්නෙ කැම්පස් උත් ඉවර වෙලා ඊට මාස කිහිපයකට පස්සේ ග්‍රැජුවේෂන් අනම්මනුත් ගිහලා දැන් අද වෙනකොට තමයි මම අර අවුරුදු ගානකට කලින් මම ඒ විද දරාගත්ත දේවල් ටික යකෝ පාඩු නෑනේ ඒ කරපු ටික මම ඒක කරානේ කියලා හිතෙන්නේ දැන් අවුරුදු එකමාරක් දෙකක් විතර ගිහිල්ලා. එහෙම තමයි මේකේ හැටි. ගොඩක් උන්ට ඒ අවිනිශ්චිතතාවය හිතේ තියාගෙන වැඩ කරන්න බෑ. උන්ට ඕනේ ළඟ රිසල්ට්ස් එනවා. අද වැඩ කරලා ලබන හදේ පේපර් එකේ ලකුණු තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ කාටවත්. එහෙම වෙනව නම් හැමෝම මේක කරනවා. අර දෙක හරිද? සාමාන්‍ය මිනිස්සෙක් දරන්නේ නැති වේදනාවක් වට දරාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. සාමාන්‍ය මිනිස්සු දරන්නේ නැති තරම් සාමාන්‍ය මිනිස්සු කෝප් කරන්නේ නැති තරම් අවිනිශ්චිතතාවයක් දරාගෙන නැහැ. මම මේක කරනවා. කරලා ඉවරලා බලමු කියලා කාගෙන වැඩ කරන්න පුළුවන් වෙනවා. ඔය දෙක තියෙනවා නම් 99%ක් මිනිස්සුන්ට වඩා වාට සාර්ථක වෙන්න පුළුවන්. දක්ෂතා අනම්මනම් කතන්දර අදාළම නැති තරම්. ඒක ඔළුවට දාගන්න ඕගොල්ලන්ට අර වැඩ කරද්දී අරම තමයි මුල් ටිකේ සාර්ථක නොවන එකත් එක්ක එන තමන් ගැනම ප්‍රශ්න එනවා. මම වැඩක් නැද්ද? මට හිතන තරම් කරන්න බැයිද? අරකයි මේකයි ඔක්කොම ඒ ඔක්කොම අපිටත් එහෙමම ඇවිල්ලා තියෙනවා. උඹලා හිතන් ඉන්න අපි පට්ට කන්ෆිඩන්ට් කියලානේ. එහෙම නෑ. ඕන තරම් ඔය අවුරුදු වල තිබිලා තියෙනවා මම මේ කරන එක වැරදිද? මේ දෙක එකක් අතහැරලා දාමුද? මේක මෙහෙම කරන්න බෑ නේද? ලබන හදී කොහොමද මන පිටින් ජීවත් වෙන්නේ? ඔය වගේ කියන්නේ දැන් ඒක ඉච්චරට අමාරුයි අතර මේක. ඉතින් වැඩ ඔක්කොම බැලන්ස් කරන විදිහ හෙට මොකක් වෙනවද කියලා දන්නේ නෑ. එහෙම. ඒතකොට මේ එහෙම තමයි. මං කියන්නේ සමහරක් ළමෙක් ඉන්න පුළුවන් එහෙම මට මේම මහ ලොකු දේවල් මට ඕනේ මට මේ ඉන්න විදිය හොඳයි අවුලක් නැහැ එක විදියක හිතන විදියක් ප්‍රශ්නයක් නැහැ මං කියන්නේ හැබැයි බහුතරයක් ඕගොල්ලෝ A level science maths කරන්න තෝරගන්න නිසා ඕගොල්ලන්ගේ වයසේ බහුතරයක් ළමයින්ට ඕන්නේ ඇවරේජ් මිනිස්සෙක් කියලා මැරලා යන්න නෙවෙයි මන් දන්න තරමින් ඕගොල්ලෝ බහුතරයක් කැමති සහ ඕගොල්ලෝ දැනටම ඇත්තටම ඕගොල්ලෝ above the average හිටපු එවුන් නැද්ද O level කාලවල A level මුල් කාලවල උඹලා ඇත්තටම above the average හිටියා පස්සේ මොනවා හරි හින්දා තමයි ඔයාලා ඕක නැති කරගන්නේ ඒතර ඕගොල්ලෝ බහුතරය අතෙන්ට යන්න කැමතිවම සාමාන්‍ය මිනිස්සු විඳින දේවල් වලට එහා දේවල් ටිකක් දැකලා මේක දේවල් එක්ස්පීරියන්ස් කරලා මැරලා යන්න කැමති මිනිස්සු ඕගොල්ලෝ මම දන්න තරමින් බහුතරයක් එහෙමයි එහෙම නැතේ කිසි ප්‍රශ්නයක් නැහැ මං කියන්නේ අරක හොඳයි මේක හොඳයි කියලා එක එක විදි වලට හිතන මිනිස්සු ඉන්නවා මම පෞද්ගලිකව කැමති සාමාන්‍ය මිනිස්සෙක් දැකලා මැරෙන දේවල් ටිකට වඩා දේවල් ටිකක් දැකලා දේවල් ටිකක් විඳලා දේවල් ටික එක්ස්පීරියන්ස් කරලා මැරලා යන්න පුළුවන් නම් මං කැමතියි මැරනවා කියලා දන්නවා අපි හැමෝම අර මගේ තීරය තමයි අපි වලලන්න ඕනේ මේ මොකුත් ලප කැලල් නැති හොඳ ස්මූත් විදිහට තියෙන මලමිනියක් නෙවෙයි එහෙන් මෙහෙන් කැපිලා කෙටිලා තුවාල වෙලා හැම ගිහින් අර නිකන් හීරිලා ගියපු එන කැලල් පිරිච්ච බොඩියක් තමයි අපි වලලන්න ඕනේ මම කියන්නේ මැරෙන්න කලින් ඒ එක්ස්පීරියන්ස් ටික අපි විඳලා තියෙනවා හොඳ ඒවා තියෙන අර ගෙවදී එහෙම තමයි ඒවා වැඩි සීරියස් හිතන්න එපා හැබැයි ඒ ටික විඳින්න අපිට යන්න ඕන අපි පහු කරන්න ඕන කාලයක් තියෙනවා මේ ඕගොල්ලෝ ඉන්නේ එකෙන් මුල මං කියන්නේ මේ මාස 6න් ඔක්කොම හරි නෙමෙයි අපිත් එහෙම තමයි හිතන් හිටියේ එහෙම නෑ ඊළඟ මාස නෙමෙයි ඊළඟ අවුරුදු 5 සමහරක් විට 10 මට ගියා අවුරුදු 7ක් විතර ඔය සාමාන්‍යයෙන් ගොඩක්ම මහන්සි වෙලා උපරිමයටම මේවා එකක් ඇද සාමාන්‍යයෙන් මෙතනින් පටන් ගන්න අවුරුදු 10 විතර යනකම් එහෙම තමයි ඕගොල්ලෝ දැන් ඉතින් බෙරේ බැඳගෙන තියෙන්නේ දැන් කරන්න දෙයක් නැහැ බැඳගත්ත බෙරේ ගහන්න තමයි තියෙන්නේ හරි ඒ හින්දා තමන් හිතන විදිය ළමයි දැන් අප්ග්‍රේඩ් වෙන්න කාලේ හරි දැන් ඔයාලා මේ කියන දේවල් ඔයාලා හිතන්න ඕන දැන් උඹලා කියන්නේ ඕගොල්ලෝ අර හිටපු මීට අවුරුද්දකට දෙකකට කලින් හිටපු එක දැන් ඉවරයි දැන් උඹලා වෙනම මිනිස්සු జాතියක් උඹලා හිතන්න ඕන ලොකු දේවල් තව එළියේ තියෙනවා ඕගොල්ලෝ පේන ඔයාලා ලොකුයි කියලා හිතන් ඉන්න දේවල් වලට වඩා ලෝකේ තව ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න ඕන තරම් දේවල් තියෙනවා ඒ මොකුත් නැතුව මේ දැකලා තියෙන චුට්ටක් බදාගෙන මැරෙන්න එපා ඒක ඊට එහා තව ගොඩක් යන්න ඕන. ඔයාලා ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන. මේ ඉන්නේ එතන ඒක කරන්න. එහෙම නැත්තම් ඔක පසුතැවෙන තැනදී ඔයා වෙනස් කරන්න කාලේ ගිහිල්ලා වැඩි. ඒවා හරියට ඔළුවට දාගෙන පොඩ්ඩක් ඒවා කල්පනා කරමින් වැඩේ අරගෙන යන්න. හරි.